ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ දශම සහිත ද්විමය සංඛ්‍යා ෂඩ් දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. අපි part 10 වීඩියෝ එකේදී කතා කළා දශම සහිත ද්විමය සංඛ්‍යා අෂ්ටමය කරන විදිහ. මෙතන තියෙන්නේ දැන් ෂඩ් දශමය කරන ආකාරය ගැන තමයි අපි අද කතා කරන්නේ. හරි. පළවෙනියෙන් අපි ගමු මගේ උදාහරණය මේ ද්විමය සංඛ්‍යාව 1.1.11 දශම 1.1.1.1 ෂඩ් දශමය සංඛ්‍යාවක් කරන්න තමයි තියෙන්නේ. මම මුලින්ම ගාන වගුවකට දාගත්තා. වගුවක් අවශ්‍ය නැහැ. පැහැදිලි කරන්න ඕන නිසා වගුවක් දාගත්තා. හරි. මම මේ වගුව ලියලා ඒකේ උඩින්ම දැන් ඉලක්කම දාගත්තා. ඉලක්කම බැලුව ගමන් ඔයාලට පේනවා ඉස්සරහින් සංඛ්‍යා විදියෙන් බිංදු දෙකක් දාලා තියෙනවා. ඉලක්කමින් සංඛ්‍යාව අවසාන බැලුවොත් අවසානයේ බිංදු දෙකක් දාලා තියෙනවා. ඇයි අපි එහෙම කරන්නේ? ෂඩ් දශමී සංඛ්‍යා පද්ධතියේ විශාලම සංඛ්‍යාව මොකද්ද? f එහෙම නැත්නම් 15. 15 කියන සංඛ්‍යාව ද්විමය වලින් ලියනවා නම් 1/4කින් ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි 15 කියන සංඛ්‍යාව ලියන්න බිටු 4ක් අවශ්‍යයි. අන්න ඒ સિદ્ધාන්තය මූලික කරගෙන අපි මෙතන අපිට දීලා තියෙන සංඛ්‍යාව බිටු 4 ගොඩවල් වලට කඩනවා. කඩන පටන් ගන්නෙ දශම තිතෙන් දකුණු අත පැත්තට ගොඩවල් කඩනවා 4 ඒවා. දශම තිතෙන් වම් අත පැත්තට ගොඩවල් කඩනවා 4 බිට් වලට. පටන් ගන්න තැනම දශම තිතත් එක්ක වම් අත පැත්තට ගත්තොත් ඔන්න මම ඉරක් ගහගත්තා රතු පාටින්. ඊට 1 2 3 4 ආයිරක් ගහුවා 1 2. දැන් ඉස්සරහට 4ක් වෙන්න බිංදු දෙකක් එහෙම නැත්නම් බිට් දෙකක් අඩු වෙන බිට්ස් වලින් මම මේ දෙක බිංදු විදිහට දාලා මෙතන 4 ගොඩක් හදාගත්තා. දශම තිතෙන් දකුණු අත පැත්ත 1 2 3 4 ඉරක් ගැහුවා 1 2. ඔන්න දැන් එතනත් බිංදු බිට්ස් දෙකක් අඩුයි. ඒ නිසා බිංදු දෙකක් මම ඇඩ් කරලා තියෙනවා. දැන් ඔන්න 4 ගොඩවල් දිගටම සම්පූර්ණයි. දැන් අපි මේවායේ එක් එක් ස්ථානයේ අගයන් දාගමු. ස්ථානීය අගයන්. දශම තිතේ වම් අත පැත්තේ මේ තියෙන දෙකේ බිංදුව 2 1 2 2 2 3. එතන නතර වුණා. ආයෙත් ඊළඟ ගොඩට ගියාම දෙකේ බිංදුව 2 1 2 2 2 3. ඔය දැන් ස්ථානීය අගයන්. ආයෙ මේ පැත්තට ගියාම දකුණට දෙකේ බිංදුව 2 1 2 2 2 3. බලන්න දාලා තියෙන විදිය හොඳේ. එතන ඉරක් ගැහුවා. ඊළඟ අනිත් දකුණු අත පැත්තේ කෙරෝලේ ඉඳන් දෙකේ බිංදුව 2 1 2 2 2 3. පිටු 4 ස්ථානීය අගයන් දැම්මා. ස්ථානීය අගයන් වලට අදාළව නිරූපිත අගයන් වෙනස්. එතකොට මේ දෙකේ බිංදුව ස්ථානීය හින්දා එක ස්ථානයෙන් බිංදුවයි ඉන්නේ. එහෙනම් එක්වරක් බිංදුව. දෙකේ එක හින්දා දෙක ස්ථානයෙන් දෙකේ වයින් බිංදුවයි ඉන්නේ. බිංදුවයි. නම් දෙකේ දෙක හතරෙන් එකක් ඉන්නවා. අටෙන් නෑ. ආයෙත් ඊළඟ සෙට් එකට ගියොත් එකේ වයින් බිංදුවයි. දෙකේ වයින් බිංදුවයි. හතරේ වයින් එකයි. අටේ වයින් එකයි. ආයෙත් ඊළඟ සෙට් එකේ එකේ වයින් එකයි. එකේ දෙකේ වයින් එකයි. හතරේ වයින් කවුරුත් නෑ. අටේ වයින් කවුරුත් නෑ. එකේ වයින් එක්කෙනෙක් ඉන්නවා. දෙකේ වයින් එක්කෙනෙක් ඉන්නවා. හතරේ වයින් කවුරුත් නෑ. අටේ වයින් කවුරුත් නෑ. ওই විදිහට වෙනම බිට්ස් 4 ගොඩ වලට අගයන් ලියුවා. දැන් අපි මේක මම කියවනේ මේ ඉර ගහද්දී අපි පල්ලෙහාටම ගහ ගන්න ඕන. නැත්නම් ඔයගොල්ලෝ පටල ගන්නවා. දැන් මේ කොටස් වල වෙනම එකතුව හොයන්න. මෙතන 2 1 3යි. මෙතනයි 3යි. මෙතන 8 4 12යි. මෙතන 4. දැන් ඔන්න වෙනම අපිට උත්තර ආවා. දැන් 3ම විදිහට ලියන්න පුළුවන් 3මයි මෙතන. 12 ලියන්න බෑ ෂඩ් දශම වල අපි 12 වෙනුවට පාවිච්චි කරන කැපිටල් ලකුණු 10 11 12 13 14 15 ඔක්කොම කැපිටල් ලකුණු A සිට F දක්වා. එහෙනම් 12ට එන්නේ C කියන අකුර 4 අපිට ලියන්න පුළුවන්. එහෙනම් අපි මේ ද්විමය සංඛ්‍යාව ෂඩ් දශම කළාම 3.4 කියලා උත්තරයක් අපිට ලැබෙනවා. හරියට පැහැදිලිව මේක ඔලුවට දාගන්න මේ දශම තිතෙන් එහා පැත්තේම බිට් 4ක් ලියලා 4 ගොඩවල් වෙන් කරලා බල දාන්න දකුණු අත පැත්තේ කෙරෝලේ. එතකොට ඔක වරදින්නේ නැහැ. ඉතින් මේවා හරිම සරල සිද්ධි. ඕගොල්ලෝ පටල ගන්න නැහැ, උනන්දු වෙන්නේ නැහැ මේ වගේ පොඩි දේවල් ගණන් වරද්ද ගන්න. අපි තවත් වැඩිවත් වීඩියෝ එකකින් ආයෙසරයක් හම්බෙමු. එතකන් ආයුබෝවන්.